සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් කොහොමද යාළුවනේ? කට්ටියම හොඳින් ඉන්නවනේ. ඉතින් ඔන්න ඔසීජනල් channel එකෙන් අදත් අපි යනවා විශේෂම තැනකට. ඉතින් මේක තමයි සිඩ්නි වල බ්ලැක් ටවුන් කියන ඒරියා එකේ තියෙන පාක්ලි මාකට් එක. අපි අද යන්නේ පාක්ලි මාකට් එකට. ඉතින් ඔයාලටත් පෙන්නන්නම් කොහොමද විස්තර. පාක්ලි මාකට් එකේ ගොඩක් බඩු අඩුවට තියෙනවා. හොඳ බඩු තියෙනවා. බඩු ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් ඔයාලටත් දක බලා ගන්න පුළුවන්. වීඩියෝ එකත් එක දිගටම රැඳී ඉන්න. අපි යන් ඉස්සරහට. ඉතින් ඔන්න යාළුවනේ අපි ආවා මාකට් එක ගාවට. ඉතින් යාළුවනේ මෙතන පොඩ්ඩක් කාර් පාක් එකේ ටිකක් වෙලා ඉන්න වෙනවා පාකින් ස්පේස් එකක් හොයාගන්න. මොකද ඒ තරමට කට්ටිය එනවා. ඉතින් අපිත් කොහොම හරි තැනක් අල්ලගත්තා. ඉතින් අපි පාක් කරලා අපි දැන් ඇවිදගෙන යනවා ඇතුළට. ඔයාලට පේනවා මෙතන පාක්ලි මාකට් කියලා ලොකු බෝඩ් එකක් ගාලා තියෙනවා. මේක ලොකු බිල්ඩින් එකක් සහ එන්ට්‍රන්ස් කිහිපයක් තියෙන ඇතුළට යන්න. අපි මේ යන්නේ මේන් එන්ට්‍රන්ස් එකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට ඇතුලේ තියෙන කොහොමද shops ටික මම පෙන්නන්නම් පොඩි ක්ලිප් එකක්. ඉතින් යාළුවනේ මේන් එන්ට්‍රන්ස් එකෙන් දකුණත පැත්තට ගියාම තියෙන මම ආසම තැනක්. ඉතින් මෙතන කජු වර්ග, එතකොට වෝල්නට්ස්, එතකොට මේ තියෙන එක එක නට්ස් වර්ග තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව ස්වීට්ස් වර්ග තියෙනවා. ඉතින් ඔයාලට මේ ක්ලිප් එකෙන් බලා ගන්න පුළුවන් මේක. මෙතන ටිකක් ලාභෙට හොඳ රසට ගන්න පුළුවන් අපිට නට්ස් වර්ගෙම. අපි මෙතනින් කජු එහෙම ගන්න අමතක කරන්නේ නැහැ. ඉස්සරහට යනකොට යාළුවනේ අපිට හම්බුණා වුඩන් ප්‍රින්ට්ස් කරන දන. ඉතින් මෙතන එයාලා කරපු ලස්සන ප්‍රින්ට්ස් වගේක් ඉස්සරහින් පේන්න තියලා තියෙනවා. මෙයාලට අපිට කියලා අපිට ඕන විදිහකට කස්ටමයිස් කරලා වැඩේ කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය ලෝගෝ එකක්ද නැත්නම් පින්තූරයක්ද අපේ නමක්ද කැමති ආකාරයට මෙයාලා print out එකක් අරගෙන අපිට ඒක වුඩන් එකේ print කරලා දෙනවා. ඉතින් ඊට එහා පැත්තේ තියෙන අයිස්ක්‍රීම් ෂොප් එකක්. ඉතින් අපි දෙන්න try කරා අයිස්ක්‍රීම් එකක්. හරිම රසයි මෙතන අයිස්ක්‍රීම්. ඒත් එක්කම යාළුවනේ මේ දෙපැත්තෙම shops තියෙනවා. ඉස්සරහින් තියෙනවා ඇඳුම් කඩයක් සහ ඊට එහා පැත්තෙන් දිගටම shops දිගටම තියෙනවා. මේ විදිහට තමයි පාක්ලි මාකට් එක පිටලා තියෙන්නේ. මේ විදිහට ලේන් තියෙනවා දිගටම හැමතැනම මේ විදිහට ලේන් දෙපැත්තෙම shops පිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් යම් වීඩියෝ එකත් එක රැඳින්න දිගටම. යාළුවනේ මේ තමයි fish market එක තියෙන ඒරියා එක. මෙතන ෆිෂ් මාකට් එකක් තියෙනවා. මෙතන මිනිස්සු ගොඩක් පිරලා ඉන්නවා. මොකද මෙතන අඩුවට මාළු ගන්න පුළුවන්. සහ අලුත් මාළු මෙතෙන්ට එනවා. ඉතින් මේ තමයි මෙතන පාක්ලි එකේ ෆිෂ් මාකට් එකේ ඒරියා එක. ෆිෂ් මාකට් එකේ ඉස්සරහට ආවහම දකුණු අත පැත්තේ තියෙනවා එළවලු මාකට් එක. ඉතින් අපි යන් එතෙන්ටත් බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා ගිහින්. මෙතන යාළුවනේ එළවලු විතරක් නෙමෙයි පළතුරු වර්ගත් තියෙනවා. ගොඩාක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මෙතන නැති පළතුරක් එළවලුවක් නැති තරම් ඒ තරමට හැමදේම තියෙනවා. ඉතින් යාළුවනේ මේ පේනවා නේද මෙතන මේ හැමදේම ෆ්‍රෙෂ් පිට පේන්න තියෙනවා. ඉතින් මේ බලන්න මේ කොමඩු එක වුණත් හොඳ ලොකුවට හොඳ ලස්සනට තියෙනවා. පාක්ලි මාකට් එකේ හවස් වෙනකොට වෙළෙන්දෝ කරන්නේ මේ පළතුරු එළවලු ගොඩක් අඩුවට දානවා. එයාලා මේ තියෙන බෝඩ් ටික අයින් කරලා තව එයාලගේ වෙන ප්‍රයිසස් ගහපු අඩුවට තියෙන බෝඩ් දානවා. එතකොට මිනිස්සු ගොඩාක් ඇවිල්ලා ඒ වෙලේ බල්ක් පිටින් අරන් යනවා. මේ විදිහට ඉතින් යාළුවනේ ලස්සන ඇඳුම් තියෙනවා. එතකොට සෙල්ලම් බඩු තියෙනවා. සහ මේ විදිහට වෝල් ෆ්‍රේම් ලස්සනයි. මේ බලන්න මෙතන තියෙනවා ලස්සන ඩිසයින් කරපු වෝල් ෆ්‍රේම් වගේක්. ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් යාළුවනේ පාක්ලි මාකට් එක බල්ක් පිටින් ගන්න කැමති අයට ගොඩක් ලාභයට වගේ ගන්න පුළුවන්. මෙතන ඔයාලට වීඩියෝ එකේ පේන්න තියෙනවා බලන්න. මෙතන තව ෆෝන් රිපෙයාරින් shops ඒ වගේම මෙතන තියෙනවා perfume shops. එතකොට වෙනම ඩෙකොරේෂන් කැමති කට්ටියට ඒවා තියෙනවා ගන්න. ඉතින් මෙතන ඊට අමතරව තියෙනවා අපිට කැමති නම් ඉතින් food stall එහෙමත් තියෙනවා. Tamanට මොනවා හරි කාලා පොඩි වටයක් දාන්න ඉතින් කැමති කට්ටියට මෙතන හොඳයි. බලන්න යාළුවනේ මේ ෂොප් එක කොහොමද කියලා. මෙතන තියෙන ලස්සන අයිටම්ස් වර්ග වින් චෑම්ප් වර්ග තියෙනවා. එතකොට වොටර් ෆොන්ටේන් තියෙනවා. ඩෙකොරේෂන් අයිටම්ස් තියෙනවා. ඉතින් හරි ලස්සනයි මෙතන තියෙන අයිටම්ස් ටික.
ඉතින් ඇතුළේ තරක් නෙමේ එළියෙත් යාලගේ ෂොප් එකේ ලේන් එකේ දිගටම දාලා තියෙනවා ලස්සන වෝටර් ෆොන්ටේන් වගේ. ඉතින් මෙහෙම තවත් ෂොප්ස් කිහිපයක් තියෙනවා එක එක වර්ග අපිට ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගෘහ භාණ්ඩ ඒ ඔක්කොම තියෙනවා. ඔයාලට පේනවා මේ වීඩියෝ ක්ලිප් එකෙන්. ඉතින් ඉස්සරහට දිගටම මේ විදිහටම ෂොප්ස් දෙපැත්තෙම ලේන්ස් වල තියෙනවා ඒක වර්ග වල දේවල්. අපි යන් ඉස්සරහට අපි පෙන්නන්නම් ඔයාලට මේකේ තියෙන ගාඩ්නින් ෂොප් එකක්. ඒ ගාඩ්නින් ෂොප් එකේ හැම පැලයක් වවම තියෙනවා. ගොඩාක් දුරට මෙහි වෙන ලස්සන මල් වර්ග, එළවලු වර්ග, පළතුරු ඔක්කොම තියෙනවා. මම ඔයාලට ඒකේ ක්ලිප් එකකුත් පෙන්නන්නම්. මේකේ ගාඩන් එක ටිකක් ලොකු ඒරියා එකක් යාළුවනේ. මේකේ දෙපැත්තේම ගස් තියෙනවා මේ විදිහටම සහ මෙතන ලස්සන ෆවුන්ටේන් වගේක් තියෙනවා. මෙහෙම ඉස්සරහට ගියාම අවුට්සයිඩ් එකේ තියෙන අපිට ගාඩනින් ඒරියා එකක්. එතකොට මෙතන ඇතුලේ එළියේ දෙකේම යාලා පැල දාලා තියෙනවා. අපිට කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. අපි ගාඩන් එකෙන් ඇතුල් පැත්තට ආවට පස්සේ ගාඩන් එකත් එක්ක ඊළඟ සෙක්ෂන් එක තමයි ඩෙකරේෂන් අයිටම් සෙක්ෂන් එක. ඉතින් යාළුවනේ මේකේ අපිට බලා ගන්න පුළුවන් ලස්සන ඩෙකරේෂන් අයිටම් කීපයක්ම තියෙනවා. ෆ්‍රේම්ස් වර්ග, එතකොට අර කලින් පෙන්වුවා වගේ වෝටර් ෆොන්ටේන් වගේ ඒ වගේ හා සමාන ලස්සන අයිටම්ස් තියෙනවා. ඉතින් මේවා නම් ටිකක් ගණන් යාළුවනේ. හැබැයි ඉතින් ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි. අපි ගාඩ්නින් එළියේ ඒරියා එකට ආවට පස්සේ එළියේ තියෙනවා ලස්සන මල් වර්ග ටිකක්, මල් පැල, එතකොට එළවලු, එතකොට පළතුරු පැල ගොඩාක් තියෙනවා එක එක වර්ග වලින්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් පුංචි පුංචි පැල තියෙනවා. අපිට මේවා ගිහිල්ලා ඉතින් අපේ වත්තේ හිටගෙන අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. අපි මේ උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ බීට්‍රූට් එකක් මම පෙන්නන්නම්. කොච්චර ඒක ලස්සනට තියෙනවද. ඉතින් මෙහි ඇත්තරම පැල වෙනවා බීට්‍රූට් එහෙම හැමදේම. ගොඩාක් එළවලු හැමදේම වගේ මෙහි පැල වෙනවා. ඉතින් අපි මෙතනින් අද බීට්‍රූට් පැලයක් අරන් යන්න තීරණය කළා. ඉතින් යාළුවනේ අපි මෙතන අද පැය 3ක විතර කාලයක් ගත කරා. ගෙදරට අවශ්‍ය බඩු ටිකකුත් අරගත්තා. සහ අපි දවල් ආහාරෙත් ගත්තේ මෙතනින්මයි. ඉතින් අපි අදට සමුගන්න තමයි මේ තීරණය කරන්නේ. අපි ලස්සන වීඩියෝස් පෙළකින් ඉස්සරහට හම්බ වෙමු. ඉතින් ඔසී channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි ලස්සනම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක් සහ හැමෝටම ආදරේ ජය වේවා.